Welcome our YouTube channel. එන්න අපේ පුංචි ගෙවත්තේ රවුමක් යන්න. පුංචි කයල් තමා අද ඔයාලව එක්කන් යන්නේ. ඉතින් කලින් වීඩියෝ එකකත් අපේ පුංචි වගාව ගැන ඒවා හදපු හැටි විස්තරයක් ගෙනාවා. ඉතින් දැන් තක්කාලි එකින් එක රතු වෙලා නෙලන්න පුළුවන්. හැමදාම තක්කාලි ගෙඩියක් මිරිස් කරලා අපේ කෑම එකට එකතු වෙනවා. ඒකත් ලොකු සතුටක්. පුංචි මුගුණු වෙන්න දළු දාලා එන්නේ. ඒ වගේම වට්ටක්ක වැලෙත් දැන් ටික ටික දළු එනවා. මුගුණු වෙන්න නම් හරිම අමාරුවෙන් තමයි හොයාගත්තේ. මොකද මෙහි හරිම අඩුයි. කොළ පාටට ගස් ලෙල දෙනකොට දැනෙන්නේ පුදුම සතුටක්. දැන් එකින් එක මල් ඇවිල්ලා පුංචි පුංචි කරල් තියෙනවා. මිරිස් වල බලන්න පුංචි කරල් 1 2 ඇවිල්ලා බලන්න මේ සුදු කොච්චි පැලේ මේක හරිම ආසාවෙන් අපේ මහත්තයා ගෙනල්ලා හැදුවේ. එයාට කොච්චි කිව්වොත් ඉතින් ආය මුකුත් ඕනේ. සැරට කන්න කැමතිනේ ලංකාවේ අය. මිරිස් පැලෙත් දැන් කරල් 1 2 අල්ලන ගම. ඉතින් දැන් මේ ගිම්හාන කාලෙත් භාගයක්ම ගෙවිලා ගිහිල්ලා. මේ ජූලිත් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ දවස්වල තිබේ පුදුම පෑවිල්ලක්. ඉතින් පැලවලට උදේ හවස වතුර දැම්මට ගසුත් වැස්සක් බලාපොරොත්තුෙන් ඉන්නේ අපි වගේම. ඉතින් බලන්න පුංචි කයල්ට ගිහිල්ලා මගේ පැලවලට උදව් කරනවද මොනවද කරන්නේ බලන්න. එයාත් හරි ආසයි. එයාට තාම තේරෙන්නේ නැහනේ. ඉතින් එයාත් එක්කත් එයාගෙනුත් පැල වෙලාවකට පරිස්සම් කරගන්න වෙලා තියෙන්නේ. සමහර වෙලාවට නම් එයා ගල් ටිකක් අරගෙන සෙල්ලම් කරනවා. කරදර කරන්නේ නැහැ. ඉතින් පුංචි බබත් එක්ක යනොල් ඉස්කෝලේ ගියපු වෙලාවක තමා මේ හැම ගෙවත්තේ වැඩ කටයුත්තක්ම කරේ. ඉතින් ගිම්හාන කාලේ විතරයිනේ අපිට මේ විදිහට එළියේ ඉන්න පුළුවන්. දැන් ඊළඟට එන සීත කාලේ වෙනකොට මේ පැල හැම එකක්ම මැරිලා යනවා. ඉතින් ඊළඟ අවුරුද්දට සූදානම් වෙන්නත් ඕනේ. කයල් එක්ක ඉතින් පුළුවන් වෙලාවට ඇවිල්ලා ගෙවත්තේ අපි දෙන්න මොහොතක් ඉන්නවා. එයා බාන පුංචි ගල් ටිකක් අහුලගෙන ඇවිල්ලා පැල භාජන වලට දානවා. එයාට ඉතින් සෙල්ලම් කරන වයසනේ. පුංචිවට පැල හදාගත්තත් ඒ වගේම ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. ලංකාවේදී නම් වගා කරලා පුරුද්දක් තිබ්බත් එංගලන්තේ දේශගුණෙත් එක්ක වගා කරන්නේ කොහොමද කියලා කිසිම අදහසක් තිබ්බේ නැහැ. මොකද සීතලට ගොඩක් හැදෙන්නේ නැහැ පැල. ලංකාවෙන් ගෙන්න ගත්ත මෑ කරල් බීජ කීපයකුත් පැල කරගත්තා. කොහොම වෙයිද කියන්න බෑ. මගෙත් දැන් දෛනික පුරුද්දක් කළා උදේ හවස පැල දිහා ඇවිල්ලා බලන එක වතුර දාන එක. දැන් සති 6ක ගිම්හාන නිවාඩුවක් තියෙනවනේ ඉස්කෝලේ. ඉතින් මේ යනෝල්ගේ මිදි පැලේ ඉතින් මම වතුර ටිකක් දැම්මා. එයාටත් කියලා තියෙන්නේ වතුර දාන්න උදේ හවස. එයාත් ආසාවෙන් ඒ දේ කරනවා. ඉතින් කයල්ට ගල් ටිකක් අහු වුණාම පුංචි භාජන වලට ඒව පුරවලා එයාට ඕන සෙල්ලම් කරන්න. පුංචි ළමයිනේ. ඒකාකාරී ජීවිතෙන් මොහොතකට මිදෙන්න ඔයාලත් මේ විදිහට පුළුවන් විදිහට පුංචි වෙලාවක් වෙන් කරගෙන පැලයක් දෙකක් හදාගන්න. ඒක හරිම වටිනවා. ළමයිටත් පුංචි දේවල් කියලා දෙන්න පුළුවන්. එයාලටත් ගස් කොළ වලට ආදරය කරන්න. අපිට කෑම හම්බෙන්නේ කොහොමද? පැලයක් හැදෙන්නේ කොහොමද? හැම දෙයක්ම එයාලට දැනගන්න පුළුවන්. ටිකෙන් ටික වියකිලා යන මගේ රෝස මල් ටික. ස්ප්‍රින් එකේ නම් මේ පැල වහගෙන හරිම බර වෙලා මල් තිබ්බේ. දැන් ඒවා අඩු වෙලා දැන් ගිම්හාන කාලෙත් ඉවරයි හින්දා. ඉතින් මේ වගේ රසවත් තොරතුරු බලන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට සුබ දවසක්.